안녕하세요. අද අපි ඉගෙන ගන්න යන්නේ EPS නවවිෂය නිර්දේශයට තේවන පළවෙනි පාඩම. ඒකේ අපි මුලින්ම වචන ටික බලමු. පළමුවෙන් පොතේ තියෙන වචන ටික තමයි මේ ටික. නාරාමයන්. නාරාමයන් කියන්නේ රටවල් වල නම්. හන්ගුක් කියන්නේ කොරියාව. නේපාල් කියන්නේ නේපාලය. තොං තිමෝර නැගෙනහිර තිමෝරය. ලාෝස් ලාෝසය. මොංගෝල් මොංගෝලියාව. මියන්මා මියන්මාරය. බංගලාදේශය පෙතනාම් වියට්නාමය. ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව. උස්බෙකිස්තානය. ඉන්දුනීසියාව. ජුංගුක් චීනය. කම්බෝදියා කාම්බෝජය. කිරගිස්සතාන් තජිකිස්තානය. පාකිස්තානය. පිලිපීනය. ඔන කියන්නේ කුමන. සරම් කියන්නේ පුද්ගලයා ජාතිකයා. ඉරම් කියන්නේ නම. කුක්ජොක් කියන්නේ ජාතිය. නුගු කියන්නේ කවුද? හරි මේ වචන ටිකට පස්සේ අපිට ඒකේ තියෙන පළවෙනි ග්‍රාමර් එක හම්බෙනවා. පළවෙනි ව්‍යාකරණයට යන්න කලින් මේ වචන ටික අපි දැනගෙන හිටියොත් හොඳයි. ජොනන් කියන්නේ මම කියන තේරුම මේකේ තියෙන්නේ. ඒ වගේම ඕනම රටක නමක් ඉදිරියෙන් සරම් දැම්මහම ඒ රටේ ජාතිකයා කියන එක කියවෙනවා. උදාහරණයක් විදිහට හන්ගුක් කියන්නේ කොරියාව ඒක ඉස්සරහන් සරම් දැම්මහම හන්ගුක් සරම් කියන්නේ කොරියන් ජාතිකයා. හරි. ඒකත් එක්ක අපි පළවෙනි ව්‍යාකරණ කොටස බලමු. අපිට හම්බෙන පළවෙනි ව්‍යාකරණ කොටස තමයි ඉම්නිදා කියන එක. ඉම්නිදා කියන එකේ කෙටි තේරුම තමයි වේ කියන තේරුම තියෙන්නේ. ඒ කියන්නේ Tamanගේ නම, රට, ජාතිය ගැන හඳුන්වා දෙනකොට, ඒ වගේම යම් ද්‍රව්‍යයක් පෙන්නලා කියනකොට අපි ඉම්නිදා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙතන තියෙන කොරියන් ජාතිකයෙක්ගේ නම කීමින්සු කියන නම. මේකත් එක්ක මම ඉම්නිදා එකතු කරලා තියෙනවා. එතකොට ඊමින්සු ඉම්නිදා කියන්නේ ඊමින්සු වේ කියන එක. ජොනන් ඊමින්සු ඉම්නිදා. ජොනන් කියන එක අපි මුලදී ඉගෙන ගත්තානේ. ජොනන් කියන්නේ මම කියන එක. ජොනන් ඊමින්සු ඉම්නිදා කියන්නේ මම කොරියන් මම ඊමින්සු වේ කියන එක. හරි. ඊළඟට ඒ වගේම අපිට තමන්ගේ ජාතිය ගැන කියනකොටත් ඉම්නිදා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මම මුලදී කිව්වා ඕනම රටක නමක් ඉදිරියෙන් සරම් දැම්මහම ඒ රටේ ජාතිකය වෙනවා කියලා. හන්ගුක් කියන්නේ කොරියාව, හන්ගුක් සරම් කියන්නේ කොරියන් ජාතිකයා. එතකොට ඒකත් එක්කත් ඉම්නිදා එකතු කරන්න පුළුවන්. හන්ගුක් සරම් ඉම්නිදා කියන්නේ කොරියන් ජාතිකයෙක් වේ. ජොනන් හන්ගුක් සරම් ඉම්නිදා මම කොරියන් ජාතිකයෙක් වේ. ඒ වගේම රැකියාවක් එක්කත් අපිට ඉම්නිදා එකතු කරන්න පුළුවන්. හක්සෙන් ශිෂ්‍යයා. ඒකත් එක්කත් ඉම්නිදා එකතු කරා හක්සෙන් ඉම්නිදා කියන්නේ ශිෂ්‍යයෙක් වේ. ජොනන් හක්සෙන් ඉම්නිදා මම ශිෂ්‍යයෙක් වේ. මේ විදිහට අපි වාක්‍ය ටිකක් බැලුවොත් පළවෙනි එක ජොනන් ශ්‍රී ලංකා සරම් ඉම්නිදා මම ශ්‍රී ලංකානු ජාතිකයෙක් වේ. ජොනන් නදීරා ඉම්නිදා මම නදීරා වේ. ජොනන් ජුඟුක් සරම් ඉම්නිදා මම චීන ජාතිකයෙක් වේ. ජොනන් ඉන්දුනීසියා සරම් ඉම්නිදා මම ඉන්දුනීසියානු ජාතිකයෙක් වේ. ජොනන් අමල් ඉම්නිදා මම අමල් වේ. හරි ඒකත් එක්ක එන ඊළඟ ව්‍යාකරණ කොටස තමයි ඉම්නික්කා කියන එක. ඉම්නික්කා කියන්නේ ඉම්නිදාවල ප්‍රශ්නාර්ථ ස්වරූපය. ප්‍රශ්නයක් අහනකොට අපි පාවිච්චි කරන්නේ ඉම්නිදා නෙවෙයි ඉම්නික්කා කියන එක. ඊමින්සු මෙතන තියෙන නමක් නේ මේකත් එක්කත් ඉම්නික්කා එකතු කරා ඊමින්සු ඉම්නික්කා කියන්නේ ඊමින්සුද ඒ විදිහට. මේ විදිහට ශ්‍රී ලංකා සරම් ඉම්නික්කා ශ්‍රී ලංකානු ජාතිකයෙක්ද නදීරා ඉම්නික්කා නදීරද ජුංගොක් සරම් ඉම්නික්කා චීන ජාතිකයෙක්ද ඉන්දුනීසියා සරම් ඉම්නික්කා ඉන්දුනීසියානු ජාතිකයෙක්ද අමල් ඉම්නික්කා අමල්ද ඒ විදිහට ඉම්නිදා වල ප්‍රශ්නාර්ථ ස්වරූපය තමයි ඉම්නික්කා කියන එක මතක තියාගන්න. හරි ඊළඟට අපි මේ පොතේ එන සංවාද කොටසක් බලමු. මේ සංවාදයේ තියෙන අගුන් සහ මදු අතර. එතකොට අගුන් කියන අන්‍යාසයෝ අයබෝවන් අගුන් ඉම්නිදා අගුන් වේ. තොන්තිමෝර සරම් ඉම්නිදා තොන්තිමෝර ජාතිකයෙක් වේ. කියන්නේ නැගෙනහිර ටිමෝර ජාතිකයෙක් වේ. ඊට මදු කියනවා අන්‍යාසයෝ මදු ඉම්නිදා අයබෝවන් මදු වේ. අගුන් ආයි කියන ඔනනර සරම් ඉම්නික්කා කුමන රටේ ජාතිකයෙක්ද? මදු ආයි කියන නේපාල් සරම් ඉම්නිදා නේපාල් ජාතිකයෙක් වේ. හරි මේ සංවාද කොටසෙන් තවත් පැහැදිලිව අපිට ඉම්නිදා සහ ඉම්නික්කා කියන ව්‍යාකරණය තේරුම් ගන්න පුළුවන්.